සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා white sauce එකතු කරගෙන සෑන්ඩ්විච් එකක් හදාගන්න විදිහ. ඉතින් ඔයා බිත්තර මස් මාළු කන්නේ නැති නිර්මාංශ කෙනෙක් නම් මේ රෙසිපි එක ඔයාලට ගොඩාක් හොඳට ගැලපෙනවා. ඉතින් මේ සෑන්ඩ්විච් එක හදාගන්න අපිට විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් විතරයි ඕන වෙන්නේ. ඒ වගේම තමයි ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන්. බබාලගේ ලන්ච් බොක්ස් වලට දෙන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේ සෑන්ඩ්විච් එක රසට හදාගන්නේ කියලා. මුලින්ම මම white sauce එක හදාගන්න යන්නේ. ඒකට මම මෙතන භාජනයක් ලිපේ තියාගෙන තියෙනවා. භාජනේ රත් වුණාට පස්සේ බටර් මේසැඟි දෙකක් එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේ ලිපේ ගෙදර ගොඩාක් අඩු මට්ටමක තියාගෙන තමයි අපි මේ බටර් ටික දිය කරගන්න ඕන. මේ පේන විදිහට බටර් ටික හොඳින් දිය වුණාට පස්සේ මම මේකට එකතු කරගන්න පාන් පිටි මේසැඟි එකමාරක්. දැන් මේ පාන් පිටි ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. බටර් ටිකයි පාන් පිටි ටිකයි හොඳින් කලවම් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා කිරි මිලිලීටර් 250. මෙතනදී වට පිටි කිරි අරගන්නත් පුළුවන්. කිරි එකතු කරගත්තට පස්සේ නැවතත් හොඳින් කලවම් කරගන්න. දැන් අපි එකතු කරගත්තු බටර් ටිකයි පිටි ටිකයි කිරි ටිකයි හොඳින් මිශ්‍ර වුණාට පස්සේ අපිට පුළුවන් මේ මිශ්‍රණය උගු වෙනකන් හැඳි ගා ගන්න. ලිපේ ඉඳලා අඩු මට්ටමක තියාගන්න. දැන් ඔයාලට පේන ඇති මිශ්‍රණය තරමක් දුරට උගු වෙලා තියෙනවා. මේ වෙලාවේ අපිට පුළුවන් රස අඩුව ලුණු එකතු කරගන්න. ඊළඟට මම මේ මිශ්‍රණයට එකතු කරගන්න ඔරිගානෝ තේ හැඳි භාගයක්. ඉතින් මේ දේ අවශ්‍යම නැහැ. ගෙදර තියනවා නම් එකතු කරගන්න. ඒත් එක්කම ගම්මිරිස් අපේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මෙතන ඔයාලා ගම්මිරිස් වලට කෑලි මිරිස් එකතු කරගන්නත් පුළුවන්. දැන් නැවතත් හොඳින් කලවම් කරගන්න. ඉතින් දැන් ඔයාලට පේන ඇති මිශ්‍රණය උක්කු පදම කොයි වගේද කියලා. ඉතින් මෙන්න මේ පේන විදිහට මිශ්‍රණය උක්කු වුණාට පස්සේ අපිට පුළුවන් ලිපෙන් අයින් කරගෙන මේක නිවෙන්න තියාගන්න. මේ තියෙන ලිපෙන් අයින් කරගෙන නිවෙන්න තියාගත්තු white sauce එක. ඉතින් ඔයාලට පේන ඇති මේක තවත් ටිකක් උක්කු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ හොඳින් නිවිලා තියෙන්නේ. දැන් මම මේ හදාගත්ත white sauce එකට එකතු කරගන්න යන්නේ හීනියට කපාගත්තු මීලුණු ගෙඩියකින් භාගයක්. ඒත් එක්කම හීනියට කපාගත්තු කැරට් ටිකක්, ගෝවා ටිකක්, හීනියට කපාගත්තු අම්මිරිස් කරලා මේ දේවල් ටික පුළුවන් තරම් හීනියට කපලා එකතු කරගන්න. ඉතින් මස් මාළු කන අයට පුළුවන් තබ්බගත්ත චිකන් ටිකක් ඒ වගේම බැදගත්තු සොසේජස් ටිකක් පොඩියට කපලා මේ වෙලාවේදී එකතු කරගන්න. දැන් අපි මේ එකතු කරගත්තු එළවලු ටික හොඳින් කලවම් කරගන්න ඕන. මේ වෙලාවේ ආට පුළුවන් මේ හදාගන්න මිශ්‍රණයේ ලුණු ගම්මිරිස් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දේවල් බලලා එකතු කරගන්න. ඉතින් දැන් මම සෑන්ඩ්විච් මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපිට පුළුවන් දැන් මේ ටික පාන් පෙති වල ගා ගන්න. මෙතන මම අරගෙන තියෙනවා පෙති පාන්. ඉතින් ඔයාලට පුළුවන් මේ පාන් පෙති වල බටර් ටිකක් හෝ මාගරින් ටිකක් ගාලා අරගන්න. ඒත් මෙතනදී මම පාන් පෙති වල බටර් හෝ මාගරින් ගාගන්නේ නැහැ. හදාගත්ත මිශ්‍රණය දාගන්නවා විතරයි. දැන් අපිට පුළුවන් එක පාන් පෙත්තක මේ විදිහට මිශ්‍රණය දාගන්න. පාන් පෙත්ත පුරාම මේ විදිහට මිශ්‍රණය දාගත්තට පස්සේ අනිත් පාන් පෙත්ත උඩින් තියාගන්න. ඊළඟට අපිට පුළුවන් මේ පාන් පෙති වල වාටි ටික කපා ගන්න. ඉතින් ඔයා කැමති නම් වාටි කපලා අරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටම දෙකට කපා ගන්නත් පුළුවන්. පාන් පෙති වල වාටි කපා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ පේන විදිහට පාන් පෙත්ත මැදිනුත් කපා ගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් white sauce එකතු කරගෙන රසම රස සෑන්ඩ්විච් එකක් ගොඩක් ලේසියෙන් හදාගන්න. මේ සෑන්ඩ්විච් එකේ හොඳ චීස් රසක් තියෙනවා. ඉතින් ඔයා මස් මාළු බිත්තර කන්න නැති කෙනෙක් නම් ඔයාලට මේ රෙසිපි එක ගොඩක් හොඳට ගැලපෙනවා. ඉතින් උදේකට එහෙම නැත්නම් හවස තේ වේලාවකට ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙමනම් ඔයත් මේ white sauce සෑන්ඩ්විච් එක හදලා රස බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.